තෙරුවන් සරණයි දරුවනේ ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම මගේ දේවබල අවසර YouTube නාලිකාවට. ඉතින් දරුවනේ අද මම ඔයාලත් එක්කලා කතා කරන්න යන්නේ වරම් මාලාවක මූලික බෙදීම් ගැන. මගේ මේ නාලිකාව ඔස්සේ ගෙන එන වරම් මාලා ගැන කතා කරන පළවෙනි වැඩසටහනත් එක්ක තමයි පුතේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ වරම් මාලාවක මූලික බෙදීම් ගැන කතා කරන්න ප්‍රධානම හේතුව දරුවනේ ගොඩක් වැරදි අදහස් සහ වැරදි අර්ථකථන තියෙනවා මේ ශාස්ත්‍රය තුල අද වෙන විට. ඒ නිසා තමයි මුල ඉඳලම මම මේ ගැන කතා කරන්න හිතුවේ. මම උදාහරණයකින් පටන් ගන්නම්. ගොඩක් අය අහනවනේ මට තියෙන්නේ දිෂ්ටි වරමක්ද සිහි වරමක්ද කියලා. ඉතින් පුතේ ප්‍රශ්නේ අසම්පූර්ණ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේම වැරදි. මොකද සිහි වරමක් දිෂ්ටි වරමක්ද කියන එකට උත්තරයක් දෙන්න බෑ. හේතුව තමයි වරම් මාලාවක් මූලික බෙදීම් ලෙස සිහිවරම් හෝ දිෂ්ටි වරම් කියලා බෙදන්න බෑ. වරම් මාලාවක් බෙදෙන්න වෙන්නේ ආකාර තුනකටයි. ඒ තමයි පුතේ සිහිවරම්, අඩ සිහිවරම්, අසිහිවරම්. ඒ තමයි වරමක් බෙදන්න පුළුවන් මූලිකම කොටස් තුන. ඒ වගේම සිහිවරම් කියන එකත් බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ඒ තමයි දරුවනේ සලිත වන සිහිවරම සහ සලිත නොවන සිහිවරම. ඒ කියන්නේ දිෂ්ටි නැති සිහිවරමත්, දිෂ්ටි ඇති සිහිවරමත් කියලා. එතනදී මේ සිහිවරම යටතේ තමයි මේ කොටස් දෙක බෙදෙන්නේ. එතනදී වෙන්නේ දරුවනේ සිහිය තියෙනවා ශාරීරිය සලිත වෙන්නේ නැහැ. අනිත් එක තමයි හොඳට සිහිය තියෙනවා හැබැයි ශාරීරිය හොඳට සලිත වෙනවා. ඒ කියන්නේ පූර්ණ දිෂ්ටියට එනවා. මේ අවස්ථා දෙකේදීම ඥාතිය ශරීරගත වෙනවා. හැබැයි මෙහෙම වෙන්නේ ඒ ඥාති අවසරය අනුව සහ වරමේ වපසරිය අනුව. ඉතින් මේ අවස්ථා දෙකේදීම සියලු අවසර වරමේ වපසරිය අනුව ලැබෙනවා. නේත්‍ර අවසර, බල අවසර, භාෂා අවසර, ඒ ඥාතියට තියෙන සියලු අවසර දරුවට වෙනසක් නැතුව ඒ අවස්ථා දෙකේදීම ලැබෙනවා. ඒ වගේම යම්කිසි වැඩ කටයුත්තක් අවසානයේදී ඥාති අවසර ඉවත් වුණාට පසුව දරුවට පූර්ණ මතක තියෙනවා මේ අවස්ථා දෙකේදීම වැඩ කරන අවස්ථාවේ නේත්‍රාවලට පෙන්නපු දේවල් සහ පණිවිඩ දීපු අවස්ථා ගැන. ඒ වගේම ආතුරයට කියන්න ඕන පණිවිඩයක් උනත් පැහැදිලි කරලා දෙන්නත් පුළුවන්. ඉතින් පුතේ මම මේ කතා කරේ සිහිවරම් බෙදෙන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙක ගැන. ඊළඟට කතා කරන්න තියෙන්නේ වරම් මාලාවක මූලික බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් තුනේ දෙවෙනි කොටස ගැන. ඒ කියන්නේ අඩ සිහිවරම ගැන. මේ අඩ සිහිවරම පිහිටන්නේ දිෂ්ටි වරම තුලමයි. ඒකෙදි වෙන්නේ ඥාති අවසරයේ ශරීරගත වුණාට පසු ඒ අවස්ථාවේ කරපු කියපු වැඩ කටයුතු වල සමහර කොටස් මතකයි, සමහර කොටස් අමතකයි වරම් දරුවට. වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ ආතුරයට පැහැදිලි කිරීම කරද්දී උනත් සමහර කොටස් මතකයි, සමහර කොටස් අමතකයි. ඉතින් ඔන්න ඕක තමයි දරුවනේ අඩ සිහිවරම කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරන්නේ දරුවනේ වරම් මාලාවක් බෙදෙන ප්‍රධාන කොටස් තුනේ අවසාන කොටස ගැන. ඒ තමයි අසිහිවරම. අසිහිවරම කියන එකේදී ඥාති අවසරේ පූර්ණව ශරීරගත වෙනවා. ඒ වගේම පූර්ණ දිෂ්ටිය තියෙනවා. මේකත් දිෂ්ටි වර්ම තුලමයි ක්‍රියාත්මක වෙන්නේ දරුවනේ. හැබැයි මේකෙදි කරන කිසිම දෙයක් මතක නැහැ. දැකපු බලවේග සහ දීපු පණිවිඩ කිසිම දෙයක් දරුවට මතක නැහැ. කටයුතු අවසානයේදී ආතුර පක්ෂයට කියලා තේරුම් කරලා දෙන්න විදිහක් නැහැ. මොකද ඒ කියපු කරපු සියල්ලක්ම ආසිහියකින් තොරව අසි තත්වයකින් තමයි ඒ වරම් දරුවා ඒ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් පුතේ ඔයාලා හිතයි මේක සරල දෙයක් නේ අපි මේක දන්නවනේ කියලා. ඔව් පුතේ මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්. නොදන්න අයත් ඉන්න පුළුවන්. මොකද මම දැක්කා ගොඩක් අය මගෙත් එක්ක කරපු සාකච්ඡාවලදී ගොඩක් දරුවෝ කියනවා මෑණියනි මට තියෙන්නේ අඩ සිහිවරමක් කියලා. ඒ ඇයි කියලා මම අහුවාම යාලා කියනවා සිහියක් තියෙනවා මෑණියනි නමුත් දිෂ්ටියකුත් එනවා කියලා. එතකොට මේක අඩ සිහි නේද කියලා. ඉතින් මම ඒ දරුවන්ට ඒ කාරණාව පැහැදිලි කරලා දුන්නා. ඒක නිසා මම හිතුවා මේ වගේ දරුවෝ බොහොමයක් ඇති මේ ගැන වැරදි මතයන් දරන කියලා. ඉතින් ඒකයි මේ වැඩසටහන ඔයාලට අහන්න ගෙන්න හිතුවේ. ඒ වගේම දරුවනේ මේ ශාස්ත්‍රයේ රහස් තැන් තියෙනවා, ගැඹුරු තැන් තියෙනවා, නිතර කතා නොවන මාතෘකා තියෙනවා. ඉතින් ඒ තැන් වලට යන්න කලින් අපි මුල හදාගෙන යන්න ඕනනේ. ඒ නිසායි මම මේ සරල තැනින් පටන් ගත්තේ. දරුවනේ මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා මම මේ කියපු දේවල්. මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සිහිවරම් කියන්නේ මොකක්ද? ඒකෙද ඥාති සම්බන්ධ වෙන්නේ කොහොමද? සිහිවරමක් ගැන තියෙන දුර්මත මොනවද? ඊට පස්සේ සිහිවරමේ කොයි ආකාරයටද ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ? ඒ වගේම සිහිවරමෙන් ලැබෙන අවසරයන් මොනවද? විශේෂ අවසර මොනවද?
ඒ වගේම සිහිවරමේ වටිනාකම ගැන, ඒ වගේම බලාත්මක භාවය ගැන මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. හරි දරුවනේ, මම හිතනවා මම මේ කියපු කරුණු කාරණා ඔයාලට පැහැදිලි ඇති කියලා. අදට මම එහෙනම් මේ වීඩියෝ එක අවසන් කරනවා. දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.